මං පොඩි කාලේ ඉඳන් සමාජයක ගැවසෙද්දි මට පිරිමි ගැන ඇහුණ දේවල් තමයි පිරිමින්ට ඉක්මනට තරහ යනවා. පිරිමි ප්‍රචණ්ඩයි. පිරිමි කාන්තාවන්ට ගරු කරන්නේ නැහැ. හිංසනය කරනවා. පිරිමි කෝප ගන්නවා වැඩි. හැබැයි මගේ තාත්තා ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. බොහෝම ඉවසීමක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මං කවදාවත් දැකලා නැහැ අපේ තාත්තා අම්මට අතක් උස්සනවා. මටත් කවදාවත් කෝටුවක් අරන් හරි අතින් පයින් හරි ගහලා තියෙනවා මට මතක නැහැ. හැබැයි මගේ යාළුවෝ කියලා තියෙනවා එයාලට ගහලා බැනලා හැදුවේ කියලා. අපේ තාත්තා අම්මා අතර බහිම්බස් වීම උනත් ඒවා ගහමරා ගන්න තත්ත්වයටපත් උනේ නැහැ. කොහොමත් ඉතින් ඕනෑම පවුලක මති මතාන්තර වෙනස් වෙන්න පුළුවන්. ඒවා කතා කරලා විසඳ ගන්න ඕනේ. මට උනත් තරහ ගියාම මම මගේ බිරිඳට ගහලා බැනලා විසඳුම් හොයන්නේ නැහැ. මං එහෙම බිරිඳට ගහන්නේ බනින්නේ නැහැ කියලා කිව්වම මගේම යාළුවෝ දවසක් කිව්වා පිරිමි ගෑනුන්ව පාලනය කරන්න ඕන නැත්තම් කරේ නගින්න එනවා කියලා. මං කිව්වා එහෙම පාලනය කරලා ගැහණුන්ව බිරිඳ ලෙස තියන් ඉන්න අපිට තියෙන අයිතිය මොකද්ද කියලා. සාමයෙන් ආදරයෙන් ඉවසීමෙන් ගැටලු විසඳගෙන ඉන්න එක නේද වටින්නේ කියලා මං ඇහුවා. අපේ ගෙදරින් ලැබුණ හොඳ අත්දැකීම් හින්දා මම මගේ බිරිඳට ගරු කරන සැමියෙක් විදියට අදටත් ජීවත් වෙනවා. එයාට අවශ්‍ය විලාසිතා කරන්න, ජොබ් එක කරන්න, එයාගේ යාළුවෝ හම්බ වෙන්න, එයාගේ නිදහස භුක්ති විඳින්න, ඒ වගේ තියෙන වටිනාකම මන් දන්නවා. මොකද සමාජ කාන්තාවන්ට වෙන හිරිහැර බැලුවම සමහර පිරිමි Tamanගේ ආදරවන්තියට ආදරෙයි කියලා කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරියට කූඩුවක දාලා වගේ හදනවා. විලාසිතා කරන්න දෙන්නේ නැහැ. යාළුවෝ හම්බ වෙන්න දෙන්නේ නැහැ. ඇයිගේ නිදහස අගය කරන්නේ නැහැ. ඒක ආදරේ නෙමෙයි. ඒක හිංසනයක්, පීඩාවක්. අපි පිරිමි විදියට ඒ අදහස් වෙනස් කරගමු. අනික් පිරිමින්වත් මේ ගැන දැනුවත් කරමු. එතකොට ගෞරවයක් සහිතව ඇයට අවශ්‍ය නිදහස, ජීවිතය ලබා දෙන සහකරුවෙක් වෙන්න අපිට පුළුවන්.